channel. අපි ට්‍රිප් එකක් ගියා කැන්ඩි වලට. ෆැමිලි ට්‍රිප් එකක්. ඉතින් බලමුද මාත් එක්ක අපි මොනවද කරේ කියලා. ඔන්න ඉතින් ට්‍රිප් එක යන්න කලින් දවසේ අපි පොඩ්ඩක් shopping කරන්න ගියා. ඔයාලත් එහෙමයි නේද? ට්‍රිප් එකක් යන්න ගියොත් ඉතින් shopping තමයි. shopping කරලා ඉවර වෙලා ඉතින් අපි ගියා රියෝ මැජික් එකට. මම ගියේ ගෝල් රියෝ මැජික් එකට. මම දන්න තරමේ මේකේ මාතර අවුට්ලට් එකක් තියෙනවා. ඔයාලා try කරලා බලන්නකෝ මේකේ ice cream හරිම රසයි. Okay, today's the day. Okay, good morning everyone. Good morning කිව්වට මොකද අපි නම් ගෙදරින් යන්න ready උනේ හවස 1ට වගේ. ඉතින් යන ගමන් කන්න පොඩි ස්නැක්ස් ටිකකුත් ගත්තා. යන ගමන් කන්න ගත්තට ඉතින් අනිත් අය රෙඩි වෙනකම් මම පොඩ්ඩක් කෑවා. ඔන්න දැන් අපි යන්නයි හදන්නේ. ඉතින් අපි මේ යන්න හදන්නේ ලංකාවේ හරිම ලස්සන ප්ලේස් එකක් වෙන කැන්ඩි වලට. ඉතින් අපි පොඩි වෙන ප්ලෑන්ස් ටිකකුත් තියෙනවා. හැබැයි ඉතින් අපි කැන්ඩි ගිහිල්ලා පොඩක් එන්ජොයි කරන එක තමයි මේන් ප්ලෑන් එක. මම ඉතින් හරිම ආසාවෙන් ට්‍රිප් එකක් යන්නේ. මොකද එක්සෑම්ස් අනම්මනම් එක්ක ගොඩ කාලෙකට පස්සේ තමයි ට්‍රිප් එකක් යන්නේ. ඉතින් යන ගමන් අපි පොඩ්ඩක් නැවතුණා. පොඩ්ඩක් කාලා බීලා පොඩ්ඩක් ඇවිදලා එහෙම ආයේ අපි යන්න තමයි හිතුවේ. මෙතන නම් හරිම ලස්සන තැනක්. මට මතක නෑ අත්‍තරම කොහෙද කියලා. ඔන්න දැන් නම් 7ට විතර ඇති. අපි යන ගමන් මොනා හරි කන්න බොන්න ගන්න කාගේස් එකට ගියා. guys මම නම් honestly night lover කෙනෙක්. මොකද ඒ vibe එකට මම නම් හරිම ආසයි. day time එකත් හොඳයි but මම 100% night lover කෙනෙක්. මොකද කිව්වොත් ඒ vibe එක ඒ cooling එක everything just feels different. මට නම් අර peaceful feeling එක හරිම peaceful එක. ඉතින් ඔයාලා day team එකේද night team එකේද? කමෙන්ට් එකක් දාන්න යන්න. night drive එකකට පොඩි coffee එකක්, favorite playlist එකක්, ඒ වගේම cool weather එකත් එක්ක I think that's kind of happiness. මට හරියටම ගියපු ආපු වෙලාවක් නම් මතක නැහැ. මොකද මම මේ වීඩියෝ එකට වොයිස් කරන්නේ මාස 2කට පස්සේ. ඉතින් ආව දවසේ රෑ මහන්සියටත් එක්ක හැම නිදාගත්තා. good morning everyone. ඔන්න ඉතින් finally කැන්ඩි වල ඉඳන් good morning කියලා කියනවා. මම down south කෙනෙක් නිසා මෙහෙ ආවම හරි වෙනස් feeling එකක් තමයි තියෙන්නේ. මට හිතෙන්නේ කැන්ඩි කියන්නේ හරිම calm city එකක්. කොයි පැත්ත බැලුවත් කොච්චර මිනිස්සු ඉඳියත් කොච්චර busy වුණත් ඒ අතර හරි ලස්සන peaceful ගතියක් මට පේනවා. අපි ඉතින් වැස්ස පායනකම් විතරක් නිසා එන්ට්‍රන්ස් එකකින් ගියාම හම්බුන ෆස්ට් ෂොප් එකටම ගියා. මේකේ තියෙන්නේ normally popsicles, ice drink වගේම මේකේ self serving area එකකුත් තිබ්බා. නම කියන්න අමතකුණානේ. මේකේ නම were delicious. ඇත්තටම drinks වලට වඩා ice popsicles රහයි කියලා මට හිතෙනවා. ඔන්න ළමයි වැස්ස පායපු ගමන් ටක් ගාලා ඉතින් අපි එළියට ගියා. ඉතින් මාලිගාවට යන්න අපි ටක් ගාලා එළියට ගියා. ඉතින් ගත්ත drinks එහෙම බිබී තමයි ගියේ.
අපි කොහේ ගියත් මම නම් හිතන විදියට අපි යන ගමනට වඩා අපිට ඒ ගමන අතරතුරදී හමු වෙන මිනිස්සු, හම්බ වෙන තැන්, අපි දකින දේවල් තමයි අපේ මෙමරි එකේ ඉතුරු වෙන්නේ. අන්තිමට අපි කරන්න ගියපු වැඩේ අපට මතක නැහැ. මම කියන්නේ ට්‍රිප් එකක් ගැන විතරක් නෙවෙයි. ජීවිතේ වුණත් එහෙම තමයි. අපිට අවසානයේ අපි මෙතනට ආවේ මොකටද? අපි කරේ මොනවාද? වගේ දේවල් තමයි මතක් වෙන්නේ. අපි යන්නේ කොහෙද? මොනවාද කරන්නේ ඉස්සරහට? ඒ වගේ දේවල් මතක් වෙනවා හරි අඩුයි. ඉතින් අපි ජීවිතේ යද්දී අපිට දුක සතුට දෙකම හරිම බැලන්ස් එකේ හම්බ වෙනවා. ගොඩක් අයට හිතනවා අනේ මට විතරයි මෙහෙම වෙන්නේ. එහෙම නෑ. ඔයාටත් සතුට හිතන දේවල් ලැබුණම සතුට වෙන්න. දුක හිතන දේවල් ලැබුණාම දුක් වෙන්නත් ඕන. හැබැයි සතුට සහ දුක කියන දෙකම හරිම ලස්සනට බැලන්ස් එකේ අපි විඳින්න ඕනේ. ගොඩක් සතුට වෙන්නේ ගොඩක් දුක් වෙන්නේ නැතුව ඒ හැම දෙයක්ම සමසිතින් විඳ දරාගෙන ඉන්න ඕන. ඔන්න කතාවෙන් කතාව මාලිගාවේ ඇතුළටමත් ගියා. සදා කාලෙම හදේ වීනෝ මවා පැසිනා මගේ ඉතින් ඔයාලා මොනවද හිතන්නේ? මොනවද තියෙන අඩුපාඩු? හොඳක් තියෙනවා නම් ඒවත් කියන්න ඉතින්. හැමදේම කමෙන්ට් කරන් යන්න. වැරදි තියෙනවා නම් මම ඒවත් හදාගෙන ඉස්සරහට ඔයාලට තව ලස්සන vlogs අරන් එන්න. ඉවරයි කියලාද හිතුවේ? ඉවර නෑ. තාම ගෙදර ගියේ නෑනේ. ඉතින් අපි ටිකක් මාලිගේට ඇවිද්දා. මොකද මාලිගේ ඇතුළට ගිහිලා පොඩ්ඩක් දැස්සා. ඉතින් අපි පැය 2-3ක් විතර මාලිගාවේ ඇතුළට හිටියා. දැන් වෙලාව හවස 6යි වගේ තමයි මට මතක විදියට. ඉතින් අපි අරන් ගමන් පොඩ්ඩක් කාලා බීලා තමයි ගියේ. ගාලට එනකොට මට මතක විදියට රෑ 9 විතර වුණා. ඉතින් අපි සර්විස් ඒරියා එකේ තිබ්බ පොලිසිය එකට ගිහිල්ලා අයිස්ක්‍රීම් ගත්තා. මම ඉතින් යන තැන අයිස්ක්‍රීම් තමයි ගන්නේ. ඔන්න ඔහොම තමයි ළමයි කැන්ඩි vlog එක ඉවර වෙන්නේ. දැන් ඉතින් කෙලින්ම ගෙදර තමයි. ඉතින් එහෙනම් තව අලුත් vlog එකක් කරන් ඉක්මනටම එන්න. Goodbye. Thank you for watching.